එක ශ්‍රේණියේ දරුවන්ට තියෙනවා පරිසරයේ පාඩම යටතේ බිත්ති සැරසිල්ලක් හදන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉවත දමන දේවල් වලින් ඉතින් මම ඒකට හොයාගත්තේ සුදු ලුණු ගෙඩියක එළියේ තියෙන පොතු ටික මේ යට තියෙන කෑල්ල වල දැකලා තියෙනවා. ඉතින් කතුරක් ගම් ටිකක් ඕන. මේ වගේ රවුමක් කපා ගන්න ඕන. හරිද? පුංචි ළමයිට ගම් එකක් භාවිතා කරනවා නම් මේ වගේ හීන තුඩ තියෙන එකක් භාවිතා කරන්න. නැත්නම් ළමයි ගම් ගන්නෑ නා ගන්නවා. මුලින්ම මේ වගේ රවුමක් අරගෙන වටේට ගම් ටිකක් දා ගන්නවා. තනිය අතින් කරන්නේ ගම් ටිකක් දාගෙන අපි සුදු ලුණු පොතු ලොකුවටයි කුඩාවටයි කපා ගත්තා. බලන්නකෝ ලස්සනට පිටලා තියෙන රේඛා. ඒ රේඛා හරියට හැම පෙත්තක්ම එක අතකට හිටින්නේ. අරවන හරියට මාළු පෙත්තක් වගේමයි සුදු ලුණු පෙත්ත. මේක ළමයිට කරගන්න බෑ. මේක කපලා දෙමව්පියෝ දෙන්න ඕන. ඉතින් මේ වගේ දේවල් ගුරුවරු කියද්දි වමනාවෙන් අරින්න. මම අහලා තියෙනවා දැකලා තියෙනවා. ජපානයේ හොඳ නිර්මාණ කරද්දී ලංකාවේ පරුප්පියට අලුවලු ඉන්නවා කියලා. ඉතින් මේ වගේ දෙයක් කරන්න යද්දී දෙමව්පියෝ ගුරුවරයාට සහාය දක්වන්න ඕන. අවශ්‍ය දේවල් සපයලා. මේ ලොකු පෙත්ත තමයි වටේට අලවගන්නේ. මනින් කරගන්න පුළුවන් නිර්මාණයක්. මගේ පුංචි පැටව් 35ක් විතර ඉන්නවා. 34ක් 35ක්. ඉතින් මේ වගේ දරුවෝ හරි ආසයි මේ වගේ දෙයක් මේ අවසානයේ නිර්මාණය කෙරුවා කියලා හැඟීම හිතට ආපුවම හරි සතුටින් කෑ ගහනවා ටීචර් දාලා. මම කෙරුවා කියලා. ඉතින් මේ වගේ නිර්මාණයක් පහසුවෙන් ඉතින් කරගත්ත හැකි. හැබැයි ඉතින් ඔක්කොම සැලසුම් කරගන්න ඕන. අවශ්‍ය දේවල් ලං කරාගෙන. ඔයාලා ගෙදර ඉඳන් දරුවොත් එක්ක මේ වගේ දෙයක් කරලා බලන්න පුංචි බබාලා ඉන්නවනම් අරයවයි මෙයාවයි විවේචනය කර ඉන්නේ නැතුව තමන්ගේ දරුවන්ගේ කුසලතාවය සංවර්ධනය කරන්න. එතකොට අනාගතයේදී ඔයාලගේ දරුවා නිර්මාණශීලී දරුවෙක් වෙයි. යම් කුසලතාවයක